අද කතා කරන්නේ ගුරු ගීතයේ පොත ගැන. ඉතින් ලෝපුරා ජනාදරයට පත් වූ කුඩා පොතක් මේ ගුරු ගීතය. ප්‍රමාණයෙන් මේ පොත කුඩා වුණත් මේ පොත හරියට කියවලා මේ ගන්න ඕන දේ අපි ගන්නවා නම් ලෝකෙම උනත් හොඳ පැත්තට වෙනස් කරන්න පුළුවන් ගොඩක් වටින පොතක්. චිංගී සයිද් මාතවුගේ පළමු වන ගුරුවරයා හෙවත් ගුරු ගීතයේ පොත කියවපු අයත් ඇති කියවපු නැති අයත් ඇති. ඉතින් මේ පොත ගැන දන්න ගුරු ගීතය ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් ආයෙත් මතක අලුත් කරගන්නත් කියවද්දි මගහැරුණු දෙයක් තියෙනවා නම් නොහිතපු දෙයක් තියෙනවා නම් ඒව ගැන අවබෝධයක් ගන්නත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් ගුරු ගීතේ කතාව දැනගන්නත් එකතු වෙන්න මේ වීඩියෝ එකත් එක්ක. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි අල්තිනායි හා දුයිෂෙන්. අල්තිනායි කියන්නේ ඉතා කුඩා කාලෙදිම තමන්ගේ අම්මා තාත්තා නැති වුණු දුගී දුප්පත් මිනිසුන් සිටින අයිලයක ජීවත් වුණු දැරියා. අයිලයක් කියලා කියන්නේ කීර්ගී සෝවිය සමූහාණ්ඩුවේ ගම්බද පරිපාලන ඒකකයකට. දුප්පත් අසරණ අල්තිනායි දැරිය මියගිය තාත්තගේ නෑ කෙනෙකුගේ ගෙදර තමයි හිටියේ. මේ අයිලය ගැන හිවටා ඇති පරිසරය ගැන මේ පොතේ ලස්සනට විස්තර කරනවා. කඳු වලින් වැසීගත් මහ පාරවල් වලින් ඈත්ව තමයි මේ අයිලය තියෙන්නේ. දවසක් මේ අයිලයට රජයේ කබායක් ඇඳගත් තරුණ පුද්ගලයෙක් එනවා. මොහුගේ පැමිණීමත් එක්ක ගමේ කුසුකුසුවක් යනවා මේ කෙනා ඇයි ආවේ මේ කෙනා කවුද කියලා. ඉතින් මීට අවුරුදු කීපයකට කලින් මේ අයිලේ දුර්භීක්ෂයක් ඇති වෙනවා. ඉතින් මේ දුර්භීක්ෂය නිසා නගරයට දුම්රිය කම්කරුවෙක් විදිහට වැඩ කරන්න ගියපු තෂ්නාත් බේගේ පුතා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා ඔන්න දැනගන්නවා. ඉතින් මොහ ඇවිල්ලා තියෙන්නේ ගමේ පාසලක් පටන් ගන්න කියලා ආරංචිය යනවා. මොහුගේ නම තමයි දුයිෂෙන්. දුයිෂෙන් ඇවිත් තියෙන්නේ පාසලක් පටන් ගන්න. උනාට ගම්මුන් අතර මේක ගැන වැඩි කැමැත්තක් නම් තිබෙන්නේ නැහැ. මේ පිළිබඳව සාකච්ඡා කරන්න ගමේ රැස්වීමක් පැවැත්තුවා. ඒත් පාසලක් පටන් ගැනීම පිළිබඳව සාකච්ඡාව ගම්මුන්ගේ අප්‍රසාදයට හේතුවක් වුණා. ගම්මුන්ගේ අදහස උනේ මේක පුහු වැඩක් කියලා. දුයිෂෙන්ට මේ අයිලේ නූගත් මිනිසුන් අපහාස කළා. එක් පුද්ගලයෙක් දුයිෂෙන්ට කිව්වා ඉස්සර කාලේ ළමයින්ට ඉගැන්වුවේ මුල්ලාවරු. උඹේ තාත්තා අපි දන්නවා. එයා දුප්පත් ගොවියෙක්. උඹ කොහොමද මුල්ලා කෙනෙක් වුනේ කියලා. ඊට පස්සේ දුයිෂෙන් කිව්වා මම මුල්ලෙක් නම් නිමේ ලොකු නැහැ. තරුණ කොමියුනිස්ට් කාරයෙක්. ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නොවේ ගුරුවරු. මම යුද හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා. ඊට ඉස්සෙල්ලත් තරමක් ඉගෙන ගත්තා. මගේ මුල්ලාකමේ හැටි ඔහොම තමයි කියලා දුයිෂෙන් උත්තර දුන්නා. අයිලේ ළමුන්ට උගන්වන්න දුයිෂෙන් වෙව්වේ කොමිසමෝ සංවිධානය කියලත් ඔහු කිව්වා. අශෝගාලා සුද්ධ කරලා පාසල පටන් ගන්න ගම්මුන්ගේ උපකාරය ඉල්ලුවත් දුයිෂෙන්ට ඔවුන්ගේ නින්දා අපහාස මිසක් උපකාරයක් නම් ලැබුණේ නැහැ. ගම්මුන්ගේ අදහස උනේ ඔවුන් වගේම තමන්ගේ දරුවනුත් ගොවිතැන් කර ජීවත් වෙන්න ඕනි කියලා. පාසල ඉගැන්වීම කියන එක වැඩකට නැති දෙයක් විදියට තමයි ඔවුන් දැක්කේ. දුයිෂෙන්ට මේ කතාවලට නම් හොඳටම කේන්ති ගියා, හොඳටම තරහ ගියා. සෝවියට් රජයේ මුද්‍රාව තිබූ ලියවිල්ල පෙන්වලා තමුසෙලා මේ ලියවිල්ලට විරුද්ධයිද කියලා ඔහු ඇහුවා. උඹලට ඉඩම් දුන්න, වතුර දුන්න, නිදහස දුන්න සෝවියට් රජයේ නීතිවලට උඹලා විරුද්ධද කියලා ඇහුවා. දුයිෂෙන් ඉගෙනීමෙන් ආලෝකයක් ලැබෙන බවත් ඒ නිසා ළමුන්ට අකුරු ගන්විය යුතු බවත් කිව්වා. කන්ද උඩ අතෑල්ල දාලා තියෙන බායිලගේ අශ්වගාලක් ශුද්ධ පවිත්‍ර කරලා එතන පාසල පටන් ගන්න ඔහු ගම්මුන්ගේ සහාය ඉල්ලුවා. ඒත් ඔහුට ගම්මුන්ගේ සහාය නම් ලැබුණේ නැහැ. ඊට පස්සේ මේ තියෙන අශ්වගාල ශුද්ධ පවිත්‍ර කරන්න දුයිෂෙන් තනියම පටන් ගත්තා. ඔහු ඊටාම උනන්දුවෙන්, ඊටාම වීරෙන්, ඊටාම ශක්තිමත් මනසින් යුතුව එතන ශුද්ධ පවිත්‍ර කරලා පාසල පටන් ගන්න අවශ්‍ය කටයුතු කරන්න පටන් ගත්තා. ඉතින් මේ සිදුවීම් දිහා බලාගෙන හිටපු අල්තිනායි දැරියට දුයිෂෙන් පිළිබඳව අනුකම්පාවක් ඇති වුණා. කෙත්මනයක්, ගල් කටුවක්, පොරවක් හා අපූරු බාල්දියක් අරගෙන දුයිෂෙන් ගඟ හරහා කඳු ගැටේ මුදුනේ තියෙන අශ්වගාලයට යනවා. ඔහු පිදුරු මිටියක්, කූරියා මිටියක්, ඒ කියන්නේ වියලි තනකොළ මිටියක් අශ්වගාල වෙත රැගෙන යනවා. මේ විදිහට උදෑසනම කඳු ගැටේ මුදුනේ තියෙන අශ්වගාලය වෙත යන මොහු ආපසු අයිලේට එන්නේ අඳුරු වැටෙද්දී. දවසක් කඳු ගැටවල තියෙන වියලි ගොම මළු වලට පුරවාගෙන අල්තිනායි හා තවත් ළමුන් පිරිසක් පාසල අසලින් ගියා. ඉතින් මෙයාලට මේ ගුරුවරයා මොනවද කරන්න කියලා බලන්න ආශාවක් ඇති වුණා. ඉතින් මොවුන් පාසලට ගියා. බායිවරුන්ගේ අතැල්ල දමා තිබූ අශ්වගාල වටා තිබුණු තනකොළ ගලවලා ගෙවත්ත පිරිසිදු කරලා තිබුණා. බිත්තිවල මැටි ගාලා ශුද්ධ පවිත්‍ර කරලා තිබුණා. ඇඟ පුරාම මැටි තැවුරුන් දුයිෂෙන් එතෙන්ට ආවා. ඇවිල්ලා උන්ට කරුණාවන්ත විදියට hina වෙලා ඔවුන් සමග කතා කළා. දුයිෂෙන් ඇහුවා කෙල්ලනේ නුඹලා කොහේ ඉඳලාද කියලා. ඊට පස්සේ දුයිෂෙන් කිව්වා මං නුඹලට වැඩිය ලොකු ඉන්නවා.
මෙහ ආව එක බොහොම හොඳයි. නුඹලා ඉගෙන ගන්න එන්න ඕනේ මෙහාටයි. නුඹලගේ ඉස්කෝලේ සම්පූර්ණයෙන්ම වගේ ලෑස්ති. ශීත කාලේට ගිනි තප්පෙන්ට ලිපක් එහෙම හදලා දුම් පිට කිරීමට වහලට උඩින් බටයකුත් හදලා ඉවරයි. පේනව නේද? දැන් ඕනේ ගිනි තැපීමට දර. කමක් නැහැ. ඒ වෙනුවට වල් තනකොළ හැමතැනම තිබෙනවා. බිමට පිදුරු දාලා උගන්වීමට පටන් ගන්නේ කොහොමද ඉගෙන ගන්නට කැමතිද? ඉස්කෝලේ එනවද? කියලා දුෂෙන් ඔවුන්ගෙන් ඇහුවා. ඉතින් මේ නඩේ වැඩිමල්ම ගෑනු දරුවා තමයි අල්තිනායි. ඇය කිව්වා නැන්ද අවසර දෙනවා නම් ඉස්කෝලේ එනවා කියලා. පසු ඇගේ නම අසා ඉතා කාරුණික ලෙස දුෂෙන් කිව්වා අල්තිනායි කියන නම හරිම ලස්සනයි කියලා. ඇය කායි කවුද කියලා විමසද්දී ඇය නිහඬ වුණා. පසුව ඇගේ ඉහළිය පැවසුවා අම්මා තාත්තා නැති අනාථ කෙල්ලෙක් ඇය. ජීවත් වෙන්නේ මාමගේ ගෙදර කියලා. දුෂෙන් අල්තිනායිට කිව්වා අයිලේ අනික් ළමයිනුත් අඬ ගහගෙන පාසලට එන්න කියලා. රෑබෝ වීගෙන එන හින්දා ළමයි ටික ආපසු නිවෙස් කරා යන්න හැදුවා. ඊට පස්සේ අල්තිනායි අනිත් ළමයින්ට කිව්වා අපි එකතු කරගත්ත ගොම ටික පාසලට දෙමු කියලා. ඉතින් අනිත් ළමයි ඒ අදහසට කැමති වුණේ නැහැ. රෑබෝ වීගෙන එන හින්දාත් එකතු කරගත්ත ගොම ටික පාසලට දුන්නොත් ආයෙ නිවෙස් වලට අරන් යන්න ගොම නැති හින්දාත් එකතු කරගන්න ආයෙ වෙලාවක් නැති නිසාත් ඒ ළමයි ඒ අදහසට කැමති වුණේ නැහැ. අල්තිනායි එනකල්වත් ඉන්නේ නැතුව ඔවුන් ආපසු නිවෙස් කරා ගියා. ඉතින් අල්තිනායි කියලා කියන්නේ මාමගේ නැන්දගේ නපුරුකම් මැද හරි අසරණව ජීවත් වෙන ළමෙක්. ඉතින් දුයිෂෙන්ගේ කරුණාවන්තකම සහ කාරුණික කතාබහ ඇයගේ හිතට සතුටක් ගෙනල්ලා දුන්නා. ඉතින් ඇය එකතු කරගත්ත ගොම මල්ල පාසලේදී හිස් කරා. ගොම මල්ල දුයිෂෙන්ගේ පාසලේ හිස් කරපු අල්තිනායි වතත් ආපසු හැරි කඳු අතරින් පටු බෑවුම් අතරින් දෝණි අතරින් වේගයෙන් පැන ගොස් ගොම එකතු කරන්න පටන් ගත්තා. අල්තිනායිට වීරක්‍රියාවක් කලායයි හැඟීමක් හිතට ආවා. කුඩා ක්‍රියාවක් වුණත් ඇය කළේ යහපත් ක්‍රියාවක්. රාත්‍රී අඳුර පැතිරෙද්දී ඇය නැවතත් නිවස කරා දුවගෙන ආවා. ඇගේ නැන්දා නපුරු ගැහණියක්. ඇය කළු බැල්ලි කියන වචනෙන් පවා ඉතාම අකාරුණික ලෙස ඇයට බැනලා ඇයට ටොකු වෙන පහර දෙන්න පටන් ගත්තා. අල්තිනායිගේ නැන්දා අල්තිනායිට ඉස්කෝලේ යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මේ අසරණ අල්තිනායි නැන්දා ඉදිරිපිට කෑ ගහලා ඇඬුවේ නැහැ. නිශ්ශබ්දව සෙමෙන් කාටවත් පේන්නේ නැති විදිහට ගෙදර හිටි බලල් පැටියා අතගාමින් ඇය ඇඬුවා. ඉතින් ඇය ඒ වගේ අඬන වෙලාවට ඉවල්ලමින් ඇගේ ළඟට ඇගේ අනුකම්පාවට බලල් පැටියා එනවා. ඉතින් මං හිතන්නේ ඒ ගෙදර ඇයට සහනයක් පොඩි හරි සහනයක් වෙන්න ඉන්න ඇත්තේ ඒ ගෙදර බලල් පැටියා විතරයි වෙන්න ඇති. ඒ තරම් ඒ ගෙදර මාමයි නැන්දයි හරිම නපුරුයි. ඊට දවස් දෙකකට පස්සේ පාන්දර දුෂෙන් ගියක් පාසාම යමින් පාසලට ළමයි එකතු කරන්න ගත්තා. අල්තිනායි සිටින පැල්පතරත් ඔහු පැමිණියා. එහිදී නැන්ද දුෂෙන්ට බැනලා අල්තිනායි පාසල් යවන්නේ නැහැ කියලා කිව්වා. පසුව දුෂෙන් නැන්දට තර්ජනාත්මක ලෙස කිව්වා ළමෙක් අම්මා තාත්තා නැති වුණා කියලා අනාථ වුණා කියලා ඉගෙනීම තහනම්ද ඇය අනාථ වුණේ ඇගේ වරදින්ද අපිට විරුද්ධ වුණොත් අපි අනකරනවා කියලා කිව්වා. නැන්ද ගෙදර මූලිකයා වෙන්න හදන එක ගැන මාමා අකමැති. ඔහුට තරහ ගියා නැන්දට බැන්නා ඔබ කවදා ඉඳලාද ගෙදර ගෘහ මූලිකයා වෙන්න දඟලන්නේ කියලා. ඉතින් දුයිෂෙන්ට කිව්වා ඔය කෙල්ල ඉස්කෝලේට ගනින් කැමතින උගන්නපන් නැත්නම් පුච්චගෙන කාපන් කියලා. මාමා ඒ වෙලාවෙ හිටියේ හරිම තරහින්. ඉතින් නැන්දට ඕන උනේ අල්තිනායිගෙන් ගෙදර වැඩ සේරම කරගන්න. ඒ සිදුවීමෙන් පස්සේ අල්තිනායිට ඉස්කෝලේ යන්න පුළුවන් වුණා. පාසල පටන් ගත්ත පළවෙනි දවසේම එක්සයිස් පොතකුයි පැන්සලකුයි ලෑල්ලකුයි ළමයිට දුන්නා. ඉතින් පිදුරු අතුරලා තමයි බිමට තිබ්බේ. දුෂෙන් ලෙනින් ගැන කියලා දුන්නා. ලෙනින් ගැන ඔහුගේ සිතේ තිබුණේ ඉමහත් ගරුත්වයක්. ඉතින් මෙහෙම කාලය ගෙවිලා ගියා. දුෂෙන් අකුරු ඉලක්කම් ඔහු දන්න සියල්ල උවමනාවෙන් ධෛර්යයෙන් ආසාවෙන් දරුවන් හට ඉගැන්නුවා. ඉතින් දුෂෙන් කියන්නේ පරතරයටම උගත් තරුණෙක් නෙමෙයි. ඒ වුණාට වචන අකුරු ගලපා උච්චාරණය කරමින් ඔහුට පුළුවන් උපරිමයෙන් ඔහු දරුවන්ට ඔහු දන්න දේ ඉගැන්නුවා. ඔහු කරේ පුදුම සහගත වැඩක්. ඉතින් පරම්පරා කීපයක් නූගත් අයගේ දරුවන්ට ඉගැන්වීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. දුෂෙන්ට පුළුවන් උපරිමයෙන් ඔහු මේ දරුවන්ට ඉගැන්නුවා. ඇත්තටම දුෂෙන් සිදු කරේ වික්‍රමයක්. දුෂෙන්ගේ ගෝල පිරිස අතරින් වැඩිමල් අල්තිනායි. අල්තිනායි අකුරු හොඳට ඉගෙන ගත්තා. අල්තිනායිට දුෂෙන් පිළිබඳව තිබුණු ඉමහත් ගරුත්වයත් නිසාමද කොහෙද ඔහු කී සෑම වචනයක්ම ඔහු කී සෑම දෙයක්ම සෑම අකුරක්ම හොඳින් මතක තබා ගත්තා. දුෂෙන් දුන් එක්සයිස් පොත ඇය ප්‍රවේශම් කරගත්තා. ඇය දෑකැත්තෙන් වැඩි පොළවේ අකුරු ලිව්වා. හිම සහිත පොළවේ දූලි සහිත පාරවල් වල ඇය අකුරු ලිව්වා. ඒ වගේම තමයි ශීත කාලයේදී ගඟ හරහා පාසල් යන්න හරිම අපහසුයි. ඉතින් සීතලේ ගඟ හරහා යද්දී දෙපා වලට ඉවසිය නොහැකි තරම් වේදනයි. කුඩා දරුවන්ට ඒක ගොඩක් අපහසුයි.
ඉතින් දුයිෂෙන් එක්කෙනෙක් කරේ තියන් තවත් කෙනෙක් අතින් අරන් ගඟ හරහා යනවා. ඉතින් මෙච්චර අයිලේ දරුවන් වෙනුවෙන් ඔහු කැපවීම කරත් ඔහුට ලැබුණේ අපහාස සහ සිනාසීම් විතරයි. ඉතින් දුයිෂෙන් දවස් 3කට ප්‍රාදේශීය නගරයට යනවා පක්ෂයේ සමාජිකයෙක් වෙන්න. ඔහු නැවත එන්නේ දවස් 3කට පසුව බව දැනුම් දෙනවා. ඉතින් දුයිෂෙන් ගුරුතුමා නැවත එනතුරු අල්තිනායි නිතරම විමසිල්ලෙන් බල තමයි හිටියේ. ඉතින් මේ හිම වැටෙන කාලෙනේ වෘකයෝ ගොදුරු සොයාගෙන පැල්පත් ළඟටම එනවා. නැන්දගේ බැනිලි වලින් නම් අල්තිනායිට අඩුවක් නැහැ. අල්තිනායිට නිදහසේ ඉන්න තිබ්බෙම නෑ ඒ ගෙදර. ඉතින් නැන්දා අල්තිනායිට මෙහෙම කිව්වා මල්ලක් දීලා. මේක සයිකල් මැහැලිට ගිහින් දීපන් බොල්බී වගේ මට තොරව එපා වෙලා තියෙන්නේ කියලා. ඉතින් මැහැලිය ඉඩ දෙනවා නම් රෑ උන්දලෑ ගෙදර නවතුනොත් කමක් නැහැ කියලා ඇය අල්තිනායිට කිව්වා. ඉතින් අල්තිනායිට නම් මේක ඇහුනට පස්සේ හරිම සතුටුයි. ටික වෙලාවකට හරි ඒ නපුරු නැන්දගේ ගෙදරින් එළියට යන්න හම්බෙන එක ගැන. ඉතින් අල්තිනායි අයිලේ කෙළවරට දිව ගොස් දුයිෂෙන් ඇවිද්ද කියලා විපරම් කරලා බැලුවා. ඒත් ගුරුවරයා ඇවිත් නැහැ. සයිකල් මහල්ල හරිම කරුණාවන්තයි. අල්තිනායි ඇගේ නිවසට මල්ල රැගෙන ගියා. ඇයට ඒ දිනෙහි නවාතැන් ගන්න අවසර හම්බුණා. ඉතින් මේ ගෙදර තමයි දුයිෂෙන් නැවිතලා හිටියේ. ඉතින් මේ ගෙදර අයත් රෑ බෝවිගෙන එන නිසා දුයිෂෙන් එනතුරු මග බලන් ඉන්නවා. මැදියම් රෑ වෙනකල්ම මේ අය මග බලන් හිටියා. ඉතින් මේ ගෙදර මහගේ කියලා වැඩ කෙනෙක් ඉන්නවා. තව කාත්තම්බායි කියලා කෙනෙක් ඉන්නවා. සයිකල් මහල්ල ඉන්නවා. ඉතින් මේ අය නම් හරිම කරුණාවන්තයි. වටපිටාවේ වෘකයාගේ හඬ ඇහෙන්න ගත්තා. හිම කුණාටුවක් වගේ දැනුණා. ඒත් ඒක කව හරි එලවගෙන යන වගේ හඬක්. අල්තිනායි ගුරුවරයාට කරදරයක් වෙයි කියලා බයෙන් තමයි හිටියේ. ඊට පස්සේ දොරට තට්ටු කරන ශබ්දයක් ඇහුණා. දොර ඇල්ලා බලද්දී තුවක්කුවක් දීපල්ල කියමින් දුයිෂෙන් හතිලමින් කෑ ගහනවා. ඉතින් තුවක්කුවක් නෑ කියලා මහලු ජෝඩුව දුයිෂෙන් ආපසු යන්න ගිය ගමන වළක්වලා ඔහුව අල්ලගත්තා. දුයිෂෙන්ට කරදරයක් වෙයි කියලා බයෙන්. ඊට පස්සේ දුයිෂෙන් විස්තරේ කියන්න ගත්තා. ගේ ළඟට එනකල් වෘකයෝ පන්නපු බවත් අශ්පයා මගදී හෙම්බත් වුණ බවත් වෘකයෝ ඕන් පස්සේ පන්නපු බවත් අශ්පයා අයිලේ මායිමට ආපු බවත් මුලින් කපාපු ගහක් වගේ අශ්පයා එක පාරටම ඇද වැටුණු බවත් වෘකයෝ උගේ ඇඟට කඩා පැන්න බවත් දුයිෂෙන් කිව්වා. ඉතින් කාතම්බායි සුසුමක් හෙල්ලා කිව්වා වෙන්න තියෙන දේ වළක්වන්න බෑ. උඹවත් බේරුණ එක ලොකු දෙයක් කියලා. ප්‍රාදේශීය කොමිටියේ රැස්වීම දිග්ගැස්සුණු නිසා ඔහු ප්‍රමාදුන බවත් ළමයින්ට උදේ එනවා කියලා පොරොන්දු නිසා ඔහු හවසම එන්න පිටත් වුණ බවත් ඔහු කිව්වා. ලිපට එහා අල්තිනායි එම සිදුවීමට ඉකිගසමින් තවමත් අඬනවා. ඉතින් අල්තිනායි අඬන්නේ ඇයි කියා දුයිෂෙන් කාරුණිකව ඇසූ විට තවත් හයියෙන් අඬන්න ගත්තා. ඇය හිටියේ ගුරුතුමාට කරදරයක් වෙයියයි ගොඩක් බයයි. ඉතින් ඒත් ඒ වෙලාවේ ගුරුතුමාට කරදරයක් නැතුව දැකීමෙන් ඇයට සතුටක් හිතේ උපන්නා. ඉතින් සතුටටත් අඬනවා කියලා කියනවා. ඉතින් ඇය ඒ වෙලාවේ ඇඬුවේ සතුට නිසා. ඉතින් අනිත් අය හිතුවේ ඇය තැතිගැම්ම නිසා තවමත් අඬනවා කියලා. සංසුන් වී ඇය නිින්දට යනකල් දුයිෂෙන් ගුරුතුමා අල්තිනායිගේ නල්ල පිරිමැද්දා. වසන්ත කාලය ආවා. අල්තිනායි අනික් ළමයි එක්ක කෑ ගසමින් සිනාසෙමින් සෙල්ලම් කරා. පාසල් ගියා. ඒත් ඇගේ නපුරු නැන්දට නම් ඒක එච්චර රිස්සුවේ නැහැ. ඉතින් මේ නැන්දා අල්තිනායිට බැන්නා උඹට කසාද බඳින්න තිබ්බේ උඹේ වයසේ වෙන ගෑනු ළමයි කසාද බැඳලා ගෙදරට වස්තුවත් ගේනවා. උඹ ඉස්කෝලේ බදාගෙන නෙయ్యాඩගම් නටනවා කියලා. මම උඹට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා නැන්දා තාජනාත්මකව අල්තිනායිට කිව්වා. දවසක් අල්තිනායි ගෙදර එද්දී අශ්වයින් දෙන්නෙක් මිදුලේ බැඳලා හිටියා. අල්තිනායි ගෙට ඇතුළු වෙද්දී දැක්කා රතු පාට පළසක් මත ඉඳගෙන ඉන්න රතු පාට මූණක් තියෙන හරිම මූසල පෙනුමක් තියෙන මිනිහෙක්. ඒ වගේම තමයි අල්තිනායිගේ නැන්දාගේ සිනා ශබ්දෙත් අල්තිනායිට ගෙදරට එද්දිම ඇහුණා. අමුතු විදියට හයියෙන් hina වෙනවා. ඉතින් කොහොම හරි අල්තිනායිගේ නැන්දා ඒ මනුස්සයාගෙන් සල්ලි වාග්කුත් ගත්තා. ඊට පස්සේ ඒ මනුස්සයාත් එක්ක සාකච්ඡාවක් කරා. දනුදනුවක් කරගත්තා. ඒ වගේ ඒ මනුස්සයා රතු පළසක් මත මාමත් එක්ක ඉඳගෙන කාට් සෙල්ලම් කරනවා එළුමස් කාලා වොඩ්කා බිබි. ඉතින් අල්තිනායි මේ සිද්ධිය දැක්කා. ඊට පස්සේ අර පළසේ තියලා තියෙන කෑමවලට ඒ ගෙදර ඉන්න අර බලලා ලං වෙද්දී අර රතු පාට මූණක් තියෙන මූසල මිනිහා ඒ බලලාගේ හිසට වැරෙන් පහරක් ගැසුවා. ඉතින් ඒ බලලා වේදනාවෙන්
මුල්ලකට වෙලා ඉන්නවා අල්තිනායි දැක්කා. ඉතින් මේ හැම සිදුවීමක්ම අල්තිනායිට ඇති කළේ පිළිකුලක්. කරුණාවන්ත සයිකල් මහල්ල දවසක් අල්තිනායි සිටින නිවසට ආවා. අල්තිනායි සිටින්නේ නැන්දගේ නිවසනේ. ඇගේ නිවසට ආවා. ඉතින් අල්තිනායිට ඇහුණා ඒ සයිකල් මහල්ල කියනවා නැන්දට අනේ දෙවියනේ උඹ ඔය කෙල්ල මරා දමන්නයි හදන්නේ කියලා. ඊට පස්සේ නැන්දයි මේ සයිකල් මහල්ලයි අතරේ විවාදයක් ගියා. ඊට පස්සේ සයිකල් මහල්ල අල්තිනායි දිහා අනුකම්පා සහගත බැල්මක් හෙළලා හරි කෝපයෙන් තමයි ඒ ගෙදරින් පිටත් උනේ. ඉතින් ඒ සිදුවීමට හේතුව මොකද්ද කියන එක අල්තිනායිට ප්‍රශ්නයක් වුණා. අල්තිනායිට මොකද කියලා වැටහුනේ නැහැ. දවසක් දුයිෂෙන්ගේ මූණේ මලානික බවක් ඇඳිලා තියෙනවා අල්තිනායි දැක්කා. ඊට පස්සේ පාසල අවසන් වීමෙන් පස්සේ අල්තිනායිට දුයිෂෙන් නවතින්න කියලා කිව්වා. නැන්දා කරන්න හදන දේ ගැන අල්තිනායිට දුයිෂෙන් පැහැදිලි කරලා කිව්වා. ඒ වෙද්දි තමයි අල්තිනායිට තේරුනේ නැන්දා මොකද කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ දුයිෂෙන් කිව්වා ආය නැන්දගේ ගෙදර යන්න එපා. දුයිෂෙන් නැවතිලා ඉන්න තැන අල්තිනායිට නවතින්න පුළුවන් කියලා. බය වෙන්න එපා කියලා කිව්වා. ඇයට කරදරයක් වෙන්න දුයිෂෙන් දෙන්නේ නැහැ කියලා කිව්වා. වෙනද වගේම ඉස්කෝලේ ඇවිත් හොඳට ඉගෙන ගන්න කියලා කිව්වා. ඉගෙන ගන්න දෙයට අවධානය දෙන්න කියලා කිව්වා. අනිත් දේවල් ගැන හිතන්න එපා කියලා ඇයට දුයිෂෙන් කිව්වා. ඒ වුණාට අල්තිනායිට ලොකු බයක් දැනුණා. මොකද නැන්දා කියන්නේ එච්චර හොඳ ගැහණු කෙනෙක් නෙමෙයි, හරිම නපුරු කෙනෙක්. ඉතින් අල්තිනායිව බලෙන් ඇදගෙන යයි කියන බය අල්තිනායිට දැනුණා. බලහත්කාරකමෙන් ඇදගෙන යාමේ තර්ජනයක් තිබ්බ නිසා. ඊට පස්සේ දුයිෂෙන් දවසක් කුඩා පැලෑටි දෙකක් පාසලට ගෙනාවා. ඊට පස්සේ දුයිෂෙන් අල්තිනායිට කිව්වා දෙන්නම එකතු වෙලා මේ පැලෑටි දෙක හදමු කියලා. ඊට පස්සේ මේ පොප්පුල ගස් දෙක කාලෙත් එක්ක ලොකු වෙයි කියලා කිව්වා, ශක්තිමත් වෙයි කියලා කිව්වා. ඒ වගේම තමයි අල්තිනායිටත් කවදා හරි ඒ ගස් දෙක ලොකු වෙනවා වගේ, ශක්තිමත් වෙනවා වගේ හොඳ කෙනෙක්, හොඳ ශක්තිමත් කෙනෙක් වෙන්න කියලා කිව්වා. ඒ වගේම තමයි දුයිෂෙන්ට තිබ්බ තවත් ආසාවක් තමයි හොඳින් ඉගෙන ගන්න අල්තිනායි නගරයට යවන එක. පසුවදා පාසල් ගියාම නැන්දා අර මූසල් රතු මූණත් එක්ක ඒ වගේම තඹ කොඹ රතින් ගත්ත සහචරයෝ දෙන්නෙක් එක්ක බලහත්කාරයෙන්ම පාසලට ඇතුළු වුණා. ඊට පස්සේ මේ දුයිෂෙන්ට හොඳට බැලලා කිව්වා අල්තිනායිව දීග දෙන්න එක්කගෙන යන්න තමයි ආවේ කියලා. ඊට පස්සේ දුයිෂෙන් කිව්වා මේක පාසලක්, මේක ඉන්නේ ඉගෙන ගන්න ළමයි, දීග දෙන්න ගෑනු මේකේ නෑ කියලා. ඊට පස්සේ අර මූසල රතු මූණ දුයිෂෙන්ට පහර දෙන්න පැන්නා. ඊට පස්සේ රතු මුරට වඩා දුයිෂෙන් වේගවත්. දුයිෂෙන් ඔහුට පහර දුන්නා. එතකොටම අර ගෝමරතින් ගත්ත සහචරයෝ දෙන්න දුයිෂෙන්ට හොඳටම පහර දෙන්න පටන් ගත්තා. ඉතින් ඔවුන් දුයිෂෙන්ට පහර දෙද්දී අල්තිනායි කෑ ගැහුවා දුයිෂෙන් ගුරුතුමාව අතාරින්න, මාව අල්ලගෙන ඵලයල්ලා කියලා. දුයිෂෙන්ට ඒ වන විටත් ඇඟ පුරා ලේනකල් පහර දීලා තමයි තිබ්බේ. ඒත් දුයිෂෙන් අල්තිනායි හා ළමුන් ආරක්ෂා කර ගැනීමට ඔහුට පුළුවන් අයුරින් දොර පොල්ලක් අරගෙන පුළුවන් උපරිමයෙන් සටන් කළා. අල්තිනායි හා අනෙක් ළමුන්ට අයිලයට දුවන්නේ යයි දුයිෂෙන් කෑ ගහලා කිව්වා. ඉතින් රතුමුණයි නැන්දයි අල්තිනායිගේ කෙස්වලින් ඇදගෙන යද්දී ඇය මුළු ශක්තියම යොදලා ආපසු හැල්ලා බැලුවා. එතකොට ඇය දැක්කා ලේ පෙරමින් සිටි දුයිෂෙන් හා කෑගසමින් සිටි පාසල් ළමයි. දුයිෂෙන්ගේ ලේ පාසල් බිත්තිය පුරා විසිරලා තිබුණා. අල්තිනායිගේ කටට රෙදි කඩක් ඔබලා ඇයව සෑදලේ හරහා තියලා රතුමුණා අත්වලින් හා පපුවෙන් ඇයව හිර කරගත්තා. දුයිෂෙන්ට පහර දුන් දෝමනකාරයෝ දෙන්නත් අසුපිට නැංගා. නැන්දා ඇය අසලින් ගමන් කරා ඇයට ටොකු ඇන. ඊට පස්සේ තව ඇයට කිව්වා තොග ඉස්කෝලේ ගුරා ඉවරයි ඌ පණ අදිනවා කියලා. ඕක තමයි තොට දෙන සත්කාරය කියලා ඇයට හොඳටම බැන්නා. දුයිෂෙන් අපහසුවෙන් ආය නැගිටලා අල්තිනායි අරගෙන යද්දී ඒ පිටුපසින් අල්තිනායි කියලා අපහසුවෙන් කෑ ගසමින් පිටිපස දුවන් ආවා. අල්තිනායිව අතෑරපියව හිටපියව කියලා ඔහු මරහඬ දෙමින් කෑ ගැහුවා. ඊට පස්සේ දුයිෂෙන් අමාරුවෙන් ගල්ගෙඩියක් අරගෙන තෝමරකාරයන් වෙත ඒ ගල්ගෙඩිය දමා ගැසුවා. අන්තිම මොහොත වෙනකල් ඔහු බැලුවේ කොහොම හරි ඔහු අමාරුවෙන් ලේ පෙරමින් ඉද්දි පවා අපහසුවෙන් නැගිටලා පවා ඔහු අන්තිම මොහොත වෙනකල් සටන් කරා අල්තිනායිව බේරගන්න. ඒත් ඔහුට ඒ වෙලාව ඒක කරගන්න බැරි වුණා. තෝමරකාරයෝ ආයෙත් ඇවිල්ලා දුයිෂෙන්ට පහර දීලා ඔහුව මඩගහුරක එබුවා. ඉතින් අල්තිනායි මේ අරගෙන යන්නේ කොහාටද කියලා ඒ දැනගෙන හිටියේ නෑ. ඇය කූඩාරමක සිර කරා. ඊට පස්සේ අර මූසල රතු මූණ අතින් අල්තිනායිව දුෂයෙන්ට ලක් වෙනවා. ඉතින් ඇය ඇගේ නැන්ද පිළිබඳ
ලොකු වෛරකින් හිටියා. ඉතින් ඇයි කියනවා නැන්ද තරම් දුර්ජන දුෂ්ට ගැහණියක් නැතුව ඇති තවත් කියලා. ඒ වගේම තමයි රතුමූණා මරා දමන්න තරම් ඇයි ක්‍රෝධකින් හිටියේ. ඇයට ඔහු ගැන ලොකු පිළිකුලක් තිබ්බේ. ඉතින් රතුමූණගේ ළමුන්ට වඩා රතුමූණට ඉන්න ළමුන්ටත් වඩා අල්තිනායි වයසින් බාල වන්නට ඇති. ඉතින් මේ වුණ දේ ගැන අල්තිනා ඉන්නේ හරිම පිළිකුල් සහගතව. ඉතින් තව මොහොතක්වත් මේ පිළිකුල් සහගත කූඩාරම තුල අල්තිනායිට ඉන්න බැරිකම තිබ්බා. අල්තිනායිට ඕන උනේ මේකෙන් කොහොම හරි පැන ගන්න. ඉතින් අල්තිනායිට ඒ පැන ගන්න ක්‍රමයක් නම් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ අල්තිනායිට මැරෙන්න ඕනකම තිබ්බා. ඉතින් ඒත් මේ කූඩාරම ඇතුලේ මැරෙන්නවත් ඇයට හිත දුන්නේ නැහැ. ඇයට ඕන කරේ මෙතනින් කොහොම හරි පනින්න, මෙතනින් කොහොම හරි යන්න. එහෙම ගිහිල්ලා ජීවිතේ නැති කරගත්තත් මේ කූඩාරමෙන් ගිහිල්ලා තමයි අවසන් හුස්ම නිදහසේ හෙලන්න ඕනි කියලා අල්තිනායි කල්පනා කරා. අල්තිනායි කරන්න දෙයක් නැතිම තැන බිම හාරන්න පටන් ගත්තා. කූඩාරමේ බිම හාරන්න පටන් ගත්තා. ඒ කූඩාරමේ බිම හාරන්න ගත්තත් උදේ වෙනකලුත් අල්තිනායිට හාරගන්න පුළුවන් උනේ තමන්ගේ අතත් දාගන්න පුළුවන් පමණ කුඩා පළක් පමණයි. ඉතින් එළියෙන් ටක් ටොක් ගාන සද්දෙකුත් එක්ක බල්ලෝ බුරන සද්දෙකුත් ඇහුණා. අසරුවන් තිදෙනෙකු ආවා. එක්කෙනෙක් දූෂයෙන් ගුරුතුමා. අනිත් දෙදෙනා තමයි මහජන මිලීෂියා බටයෝ. මලානික වෙලා මැරුණු කෙනෙක් වගේ තමයි වාඩි වෙලා හිටියේ අල්තිනායි. ඉතින් දූෂයෙන් ගුරුතුමා ජීවතුන් අතර කියලා අල්තිනායි දැක්කා. ඉතින් ඔහුව දැකලා අල්තිනායිට ලොකු සතුටක් ඇති වුණා. ඊට පස්සේ දූෂයෙන් හිස හා අත බැන්ඩේජ් පටි වලින් වෙලාගෙන තමයි තිබ්බේ. ඊට පස්සේ දූෂයෙන් මහා හඬින් කෑ ගහලා රතුමූණාව නැගිට්ටුවා. දූෂයෙන්ට පහර දීමට රතුමූණ පැන්නත් මිලිෂියා බටයෝ දෙන්න රතුමූණව අල්ලගත්තා. රතුමූණගේ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා ඔහු එක අසුක පිට නංව ගත්තා. රතුමූණව අත්අඩංගුවට ගත්තා. එක් මිලිෂියා බටයෙක් අසු මෙහෙව්වා. අනෙක් මිලිෂියා බටයා ඔහු පසුපසින් අසු පිට නැගලා ගියා. දූෂයෙන් අල්තිනායිට අසු පිට නැගීමට උදව් කරා. ඒ වගේම ඇය අසලින් ගමන් කළා. අල්තිනායිව ඒ නරකාදියෙන් බේරගන්න දූෂයෙන් ගුරුතුමාට කොහොම හරි පුළුවන් වුණා. ඊට පස්සේ දූෂයෙන් ගුරුතුමා අසු නවත්තලා අල්තිනායිට කතා කරා. දූෂයෙන් අල්තිනායිගෙන් සමාව ඉල්ලුවා. ඇයව බේරගන්න බැරි වුණ එක ගැන මේ පැහැරගෙන යන වෙලාවේ ඇයව ආරක්ෂා කරගන්න බැරි වුණ එක ගැන ඒ වුණාට දූෂයෙන් උපරිමයෙන් තනිය සටන් කරා. අන්තිම මොහොත වෙනකල්ම ඔහු සටන් කරා. ඒ වුණාට ඒ වෙලාවේ ඇයව බේරගන්න ඔහුට බැරි වුණා. ඒ වුණාට දැන් ඇයව දූෂයෙන් ඒ නරකාදියෙන් බේරගත්තා. අන්තිම මොහොතේ හරි ඔහුට පුළුවන් වුණා අල්තිනායිව කොහොම හරි බේරගෙන එන්න. ඒ වුණාට මේ වුණ සිද්ධිය ගැන ඒ වෙලාවේ ඇයව ආරක්ෂා කරගන්න බැරි වුණ එක ගැන දූෂයෙන් අල්තිනායිගෙන් නැවත නැවත සමාව ඉල්ලුවා. ඒත් අතනම දූෂයෙන් ගුරුතුමාගෙත් වැරද්දක් නැහැ. මොකද ඔහුත් පුළුවන් තරම් උපරිමයෙන් ඒ වෙලාවේ සටන් කරා. දැන් ඔහු අල්තිනායිව බේරගෙන ඉවරයි. අල්තිනායි අශ්වයාගේ බෙල්ල එල්ලිලා ඇඬුවා. ඉතින් ඇය හඬ අවසන් වනතුරු දූෂයෙන් ඇගේ හිස පිරිමැද්දා. දූෂයෙන් අල්තිනායිට ඉගෙනීම සඳහා නගරයට යැවීමට කටයුතු සූදානම් කරලා තමයි තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ පිසු දියපාරක් ළඟට ඇයව එක්ක ගිහිල්ලා සබන් කැටයක් දීලා කිව්වා හොඳට නාගන්න සියලුම ප්‍රශ්න අමතක වෙනකල් නාගන්න නෑවට පස්සේ මේ පිරිසුදු වතුරෙන් නෑවට පස්සේ ලොකු සහනයක් දැනේ කියලා. ඉතින් එහෙම කියලා අල්තිනායි නානතුරු දූෂයෙන් ගුරුතුමා අශ්වයාට තනකොළ කැවීමට එතනින් ඉවත් වුණා. ඉන් දවස් දෙකකට පස්සේ අල්තිනායි දූෂයෙන්ව දුම්රිය පොළට එක්ක ගියා. අලුත් ජීවිතයක් පටන් ගන්න අලුත් තැනක් අවශ්‍යයි. දූෂයෙන් ගුරුතුමා අල්තිනායිව නගරයේ පාසලකට යවා ඉගෙන ගන්න සියලු කටයුතු සූදානම් කරලා තිබ්බේ. ඉතින් මේ වෙලාවේදී දූෂයෙන්ගේ හිතේ ලොකු දුකක් තිබ්බා. හැබැයි ඔහුගේ හැඟීම ඔහු ප්‍රකාශ කළේ නැහැ. දූෂයෙන් අල්තිනායිට කිව්වා අල්තිනායි උඹට අඩියක්වත් මා වෙතින් හෙලවෙන්න ඉඩ අරින්නේ නැහැ. ඒ වුණාට එහෙම කරන්න මට අයිතියක් නැහැ. මම එතරම් මුගදෙක් නොවේ. නගරයට ගිහින් හොඳට ඉගෙන ගන්න හොඳ ගුරුවරියක් වෙයි දවසක. එදාට මේ ඉස්කෝලේ අමතක කරන්න එපා කියලා. එහෙම කියලා දූෂයෙන් අතට අත දුන්නා. අල්තිනායිට වාසනාව උදා වේවා කියලා ඔහු පැතුවා. ඉතින් අල්තිනායි දූෂයෙන් දුම්රිය පොළේදී වෙන අවස්ථාව හරිම දුක්බර අවස්ථාවක්. ප්‍රධාන කාර්යය ඉගෙන ගැනීමයි කියලා දූෂයෙන් අල්තිනායිට උපදෙස් දුන්නා. ඒ දෙන්න හිටවපු පොප්ල ගස් දෙක දූෂයෙන් බලා ගන්නම් කියලාත් කිව්වා. අල්තිනායි කවදා හරි උස්මහත් වෙලා උගත් ලොකු ගැහණියක් වෙලා ආයේ ගමට එද්දී ඒ පොප්ල ගස් දෙක ලස්සන්ට විශාල වී හැදී වැඩි තියේ කියලා දූෂයෙන් කිව්වා. ඉතින් මේ වෙලාවේ අල්තිනායිගේ හිතට ලොකු දුකක් දැනුණා. ඉතින් ඒ විදිහට දුම්රිය පොළේදී අල්තිනායි දූෂයෙන් දෙන්න සමුගත්තා. ගුරුවරයාටත් පළමුවෙනි පාසලටත්
ගුරුවරයා පිළිබඳ එලිපිට නොකියූ ඇගේ හිතේ තිබූ ආලයටත් ආයුබෝවන් කියා ඇය නගරය වෙත දුම්රියෙන් ගියා. දූෂන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් ලොකු නගරයක මහ පාසලක ඇය ඉගෙන ගත්තා. කම්කරු විද්‍යාලයෙන් සාමාන්‍ය ලබා ඇය මොස්කව් උසස් විද්‍යා ආයතනයට ඇතුළු වුණා. මේ කාලේ ඇයට නොයෙකුත් අමාරුකම් වලට මුහුණ පාන්න සිද්ධ වුණා. විද්‍යාව හදාරන්න සුසුකම් ඇයට නෑ කියලා ඇයට නිතරම හිතුණා. ඒත් ඇය මනසින් කඩා වැටෙනේ හැම වෙලාවෙම ඇගේ පළමුවන ගුරුවරයාව මතක් කරගත්තා. ඕව මවා ගත්තා. ඉතින් ශක්තිමත් වුණා. අනික් ළමයි එකවර අවබෝධ කරගත්ත දේවල් ඇයට අවබෝධ කරගන්න පුළුවන් වුණා බොහෝ මහන්සි වෙලා. වෙස මහන්සි වෙලා පාඩම් කළා තමයි අනික් ළමයි එකපාර අවබෝධ කරගත්ත දේවල් ඇයට අවබෝධ කරගන්න පුළුවන් වුණේ. ඉතින් මේ කාලේ ඇය දූෂණයට ලිපියක් ලිව්වා. ඇය ඔහුට පෙම් කරන බවත් ඔහුව පතන බවත් කියලා. ඒත් ඔහු ඇයට පිළිතුරක් එව්වේ නෑ. ඉන්පසුව ලියුම් ගනුදෙනුව නතර වුණා. ඔහු ඇයව ප්‍රතික්ෂේප කරන්න ඇත්තේ ඇගේ ඉගෙනීමට බාධාවක් වෙයි කියලා බයෙන් වෙන්න ඇති. පසුව පශ්චාත් උපාධිය මොස්කව්විදී ඇයට ලැබුණා. අල්තිනාගේ ජීවිතයේ විශාල ජයක් ඒක. ඉතින් මේ කාලේදී යුද්ධය ආරම්භ වෙලා තමයි තිබ්බේ. ඇය දූෂණ ගැන සොයා බලද්දී ඇයට දැනගන්න ලැබුණා ඔහු යුද හමුදාවට බැඳිලා පෙරමුණට ගියා කියලා. ඔහු ගැන විපරම් කළා බලද්දී ඇයට ඔහු ගැන ආය ආරංචියක් දැනගන්න ලැබුණේ නැහැ. කාගේ මතය උනේ ගොඩක් අයගේ මතය උනේ යුද්ධෙදී ඔහු මිය යන්න ඇති කියලා. ඉතින් මේ විදිහට අවුරුදු ගාණක් ගෙවිලා ගියා. අල්තිනායි පසු කාලෙක විනීත පුද්ගලයෙකු සමග විවාහ වුණා. දූ දරුවන් ඔවුන්ට හිටියා. ඇය ඇගේ සැමියා සමග කාලෙ ගත කළේ හොඳ මිතුරන් වගේ. ඇය දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වුණා. ඇය කාලයක් අයිලයට නොයා එයින් ඈත් වී හිටියා. එම සිටීමට ඇයට හේතු තිබුණා. ඒත් ඇය කිසිවක් අමතක කළේ නැහැ. ඇය අතීතයෙන් තරමක් ඈත් වුණා විතරයි. ඉතින් දවසක් ඇයට අයිලයට යෑමට සිදු වුණා ආරාධනාවකට. එහි අලුත් පාසලක් විවෘත කරන්න. ඉතින් මේ වෙලාවේදී දූෂන් ලියුම් බෙදන්නෙක් විදිහට වැඩ කරන බව ඇයට දැනගන්න ලැබුණා. යුද්ධයේදී තුවාල වෙලා රෝහලක නැවතිලා ඔහු ප්‍රතිකාර අරගෙන කාලයක් අයිලෙන් ඈත්ව වෙනත් ප්‍රදේශයක තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔහුත් අවුරුදු 5කට විතර පස්සේ තමයි අයිලයට නැවත ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔහු කරන්නේ ලියුම් බෙදන එක. ඉතින් ඔහු තාම තනිකඩයක් වගේ තමයි ජීවත් වෙන්නේ. අල්තිනායිට මහා වර්ධකාරී හැඟීමක් ආවා මේ ආරංචිය දැනගත්තට පස්සේ. ඇය නැවත මොස්කව් එන්න ඉක්මනින්ම පිටත් වුණා. ඇයට දූෂණ දිහා කෙලින් බැලීමට තරම් ආත්ම ශක්තියක් තියෙන්න නැතුව ඇති. ඇය මොස්කව් ගොස් දූෂණ පිළිබඳවත් ඇයට දූෂණ කළ උපකාර පිළිබඳව ලිපියක් ලියා අයිලේ ඇය හඳුනාගත් පුද්ගලයෙකුට ඒ වෙනවා. එහි ඇය සඳහන් කරනවා එදා ඇයට ලැබුණු උපහාර සංග්‍රහයන් ලැබිය යුත්තේ හා පාසල විවෘත කරද්දී මුල් අසුන හිමිවිය යුතුව තිබුණේ දූෂණයට කියලා. එහෙම නොවුන එක පිළිබඳව ලොක් කනගාටුවක් ඇගේ හිතේ තියෙනවා කියලා ඇය එහි ලියනවා. ගම්මුන්ගේ උදව් ඇතිව ඒ පාසලට දූෂණගේ පාසල කියා නම දාන්න කියලත් ඇය ඒ ලිපිය ලියනවා. ඒ වගේම මේ විස්තරය පිළිබඳව ගම්මුන් දැනුවත් කළ යුතු බවත් ඇය එහි ලියනවා. වරක් අයිලයට ගොස් දූෂණව හමු වෙලා සමාව ගන්න ඕනි කියන හැඟීම ඇය තුළ තියෙනවා. ඒ වගේම තමයි ඒ කාලේ දූෂණ ළමුන් වෙනුවෙන් ගමේ ළමුන් වෙනුවෙන් ඉගෙන ගන්න උගන්වන්න කළ කැපකිරීම ඊට පස්සේ අල්තිනායි වෙනුවෙන් කළපු කැපකිරීම ගැන දූෂණව දන්න නොදන්න පරපුරට කීම දැනුවත් කිරීම ඇගේ යුතුයකමක් විදිහට ඇය දකිනවා. ඉතින් මේ විදිහට ගුරු ගීතය ඒ කතාව අවසන් වෙනවා. ඇතරම් මේ කතාව ලෝකේ ඉන්න හැම ගුරුවරයෙක්ම කියවනවා නම් ඒක හිතට ගන්නවා නම් ඒ කතාව මේ ලෝකේ මීට වඩා ලස්සන කරන්න පුළුවන්. මොකද අධ්‍යාපනය කියන දෙයින් තමයි මම හිතන්නේ අධ්‍යාපනය කියන දෙයින් තමයි මේ ලෝකේ ඊපස්සේ සමාජයේ හොඳ අතට ගොඩක් වෙනස් කරන්න පුළුවන්. කතාවකුත් තියෙනවානේ ඒක පාසලක් විවෘත වෙද්දී ඒක හිරගයක් වැහෙනවා කියලා. මේ කතාවේ එන දූෂණ ගුරුතුමා ගැන කතා කරොත් ඇත්තටම ඔහු ආදීන් පරිසමාප්ත ගුරුවරයෙක්. ඉතින් ගුරුවරයෙක් කියන දේ ඔහු තුලින් මනාව පිළිබිඹු වෙනවා. ඉතින් අර ගුරුවරයා ගෝලයා කියන සංකල්පෙට ඔහු පහරක් එල්ල කරනවා. ගුරුවරයා ශිෂ්‍යයා කියන සම්බන්ධකම තමයි උතුම්ම දේ කියලා ඔහු පෙන්නලා දෙනවා. මොකද ඔහු බිහි කරේ ගෝලයෙක් නෙමෙයි ඔහු බිහි කරේ ශිෂ්‍යෙක්. ගෝලයෙක් කියන්නේ මෙහෙවරකම් කරමින් දෙයක් ඉගෙන ගන්න කෙනෙක්ට. හැබැයි දූෂණ බිහි කළේ ශිෂ්‍යයා. දූෂණ හැම වෙලේම තමයි යටතේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් ඔහුට වඩා ඉහළ තැනකට යවන්න උත්සාහ කරා. ඉතින් මේ අල්තිනායිව කොච්චර ඔහු ඉහළ තැනකට යවන්න කොච්චර කැපකිරීම කරාද? ඒ වගේම තමයි ඔහු ඒ කිසිම දරුවෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු කරේ
ඔහු දන්න දේ ගුරු මුෂ්ටියකින් තොර ඔහු දන්න හැමදේම දරුවන් වෙනුවෙන් කියලා දෙන එක. ඔහු හැම වෙලේම දරුවන්ගේ යහපත තමයි පැතුවේ. ඒ වගේම ආරක්ෂාව. අල්තිනායිව ආරක්ෂා කරන්න ඔහු ගොඩාක් උත්සාහ කරා. ඉතින් ඔහු ගුරුවරයා කියන දේට හොඳම නිදසුණා. අල්තිනායිට මහාචාර්යවරියක් වෙන්න උදව් කරේ දුයිෂෙන් ගුරුතුමා. අල්තිනායිව කරදරවලින් බේරගත්තේ දුයිෂෙන් ගුරුතුමා. ඇයව ආරක්ෂා කරේ දුයිෂෙන් ගුරුතුමා. ඇයට මූලික අධ්‍යාපනය දුන්නේ දුයිෂෙන් ගුරුතුමා. අකුරු කියලා දුන්නේ දුයිෂෙන් ගුරුතුමා. ඇයව නගරයක පාසලකට යවන්න සියලු කටයුතු සූදානම් කරලා දුන්නේ දුයිෂෙන් ගුරුතුමා. ඉතින් මේ දුයිෂෙන් ගුරුතුමා එදා අයිලේට ආවේ නැත්තම් සමහර විට අල්තිනායගේ ඉරණම වෙනස් වෙන්න තිබ්බා. අවාසනාවන්ත වෙන්න තිබ්බා අල්තිනායගේ ඉරණම. මෙච්චර උදව් කරලත් දුයිෂෙන් කිසිම තැනක අල්තිනායි මගේ ශිෂ්‍යාවක් ඇයට මම තමයි උදව් කරේ කියන එක කිව්වේ නැහැ. ඔහු ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕන උපරිම යුතුයකම ඇයට ඉෂ්ට කරා. ඉෂ්ට කරලා ඇය යන්න පුළුවන් උපරිම තැනට ඇය ගියා. ඊට පස්සේ දුයිෂෙන් නිහඬ වුණා. ඉතින් ගුරුවරයා කියන්නේ ඒක තමයි. ශිෂ්‍යාව යවන්න පුළුවන් උපරිම තැනට යවනවා. ඊට පස්සේ නිහඬ වෙනවා. ඒවා ගැන කියව යන්නේ නැහැ. ඉතින් ඒ ලක්ෂණේ දුයිෂෙන්ගෙන් අපි හොඳටම දැක්කා මේ කතාවේ. අල්තිනායිගේ හිතේ දුයිෂෙන් ගුරුතුමා ගැන තරුණ අල්තිනායිගේ හිතේ දුයිෂෙන් ගුරුතුමා ගැන ආදරයක් තිබ්බා. ඉතින් ඒකේ වැරද්දක් දකින්නේ නැහැ. මොකද අල්තිනායි කියලා කියන්නේ කුඩා කල සිටම ගොඩක් දුක් විඳ දැරියක්. ඒ වගේම තමයි ඇයට ආදරේ සෙනෙහස රැකවරණය හම්බුන්නේ නැහැ. මොකද අම්මයි තාත්තයි ඇයගේ නෑ මිය ගිහිල්ලා. ඇය ජීවත් වුණේ නපුරු නැන්ද මාමගේ ගෙදර. ඉතින් මේ නැන්ද හරිම අකාරුණික ගෑනු කෙනෙක්, හරිම නපුරුයි. අල්තිනායිගෙන් වැඩගත් අල්තිනායිට පහර දුන්නා. ඉතින් කිසිම ප්‍රශංසාවක් කිසිම ආදරයක් ඇයට තිබ්බේ නෑ ඒ කාලේ. ඉතින් මේ තරුණ දුයිෂෙන් ගුරුතුමාත් තරුණ කෙනෙක්. ඉතින් මේ දුයිෂෙන් ගුරුතුමාගෙන් ඇයට ලැබුණු ආරක්ෂාව, ඇයට ලැබුණු සෙනෙහස, ඇයට ලැබුණු උදව්, ඒ වගේම තමයි අධ්‍යාපනය. ඉතින් මේ දේවල් නිසා අල්තිනායිගේ හිතේ මේ දුයිෂෙන් ගුරුතුමා ගැන ලොකු ගරුත්වයක් තිබ්බා. ගරුත්වය වගේම ඇයත් තරුණ දැරියක්. ඔහු ගැන ආදරයක් හිතේ තිබ්බා. මොකද දුයිෂෙන් තමයි මම හිතන්නේ අල්තිනායිට ඒ විදිහට කරුණාවන්ත වුණ පුද්ගලයා. අපහස මැද හැදුණු කෙනෙක් අල්තිනායි. ඉතින් ඒ වගේ කරුණාවක්, ආරක්ෂාවක්, ඒ වගේම තමයි අධ්‍යාපනයක්, රැකවරණයක්. ඉතින් මේ දේවල් ඔහුගෙන් හම්බෙද්දී ඔහු පිළිබඳ ආදරයක් අල්තිනායිගේ හිතේ ඇති වුණ එක ගැන පුදුම සහගත නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ දුයිෂෙන් ගුරුතුමාගේ හිතේ අල්තිනායි පිළිබඳ ආදරයක් තියෙන්න ඇති කියලා හිතෙනවා. හැබැයි ඔහු අල්තිනායිගේ ඉගෙනීමට ඒක බාධාවක් වෙයි කියලා දෝ කිසිම තැනක ඔහු ඒක ප්‍රකාශ කරේ නැහැ. හැබැයි අර දුම්රිය පොලේදී අල්තිනායිට සමුදෙන්න අල්තිනායිව නගරයට යවන්න දුයිෂෙන් ගුරුතුමා දුම්රිය පොලට එනවනේ. ඒ වෙලාවේ ඔහු කියනවා අල්තිනායිට ඔහුගෙන් අඩියක්වත් ඈත ඉන්නවට කැමති නෑ. හැබැයි ඔහුට අල්තිනායිව ළඟ තියාගන්න බෑ. මොකද දුයිෂෙන් ගුරුතුමා එච්චර දුරට ඉගෙනගෙන නෑ. අල්තිනායිට ඊට වඩා ගොඩක් දුර යන්න තියෙනවා. ඒ නිසා අල්තිනායි ඒ ගමන යන්න ඕනේ කියලා. ඉතින් එතනදී එහෙම කියනවා. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා දුයිෂෙන් ගුරුතුමාගේ හිතෙත් අල්තිනායි පිළිබඳව හැඟීමක් තියෙන්න ඇති. හැබැයි මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධකම අතරේ ඕන් දෙනගේ හිතේ මේ දේ තිබ්බත් ගුරු ශිෂ්‍ය සම්බන්ධකමට කිසිම කැලලක් වෙන විදිහට ඕන් දෙදෙනම හැසිරුණේ නැහැ. මේ කතාව කියවද්දී අපිට ඒක හොඳටම තේරෙනවා. අල්තිනායි පසු කාලෙක ඇගේ ප්‍රේමය ප්‍රකාශ කරත් දුයිෂෙන් ගුරුතුමා ඇයව ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරා කියලා ඔහු ලිපියකින් දැනුම් දුන්නේ නැහැ. අල්තිනායි ඔහුට ඒක ලිපියකින් දැනුම් දෙද්දී ඔහු පිළිබඳව තියෙන ආදරය දුයිෂෙන් ගුරුතුමා ඊට පිළිතුරක් දුන්නේ නැහැ. ඔහුගේ හිතේ අල්තිනායි ගැන ආදරයක් තියෙන්න ඇති. හැබැයි ඔහු ඒක ප්‍රකාශ කරන්න බය වුණා. ඒකට හේතුව විදියට හිතෙන්නේ අල්තිනායි ගොඩක් දුර යන්න ඕනේ. දුයිෂෙන් ගුරුතුමාට වඩා කවදා හරි ඇය ඉගෙනගෙන ගොඩක් දුර යන්න ඕනේ. ඉතින් එදාට දුයිෂෙන් ගුරුතුමා දුයිෂෙන්ව අල්තිනායිට ගැලපෙන්නේ නැහැ කියලා දුයිෂෙන් ගුරුතුමාට හිතෙන්න ඇති. ඒ වගේම තමයි ආදරයක් ප්‍රකාශ කරොත් ඒක අල්තිනායිගේ ඉගෙනීමට බාධාවක් වෙයි කියලා දුයිෂෙන් බය වෙන්න ඇති. ඉතින් ඔහු සිතේ ආදරය තබාගෙන හිටපු හොඳ
ආදරවන්තයෙක් කියලත් කියන්න පුළුවන්. ඉතින් මේ ගුරුගීතේ කතාව මම හිතනවා මේ ලෝකේ ඉන්න ගුරුවරු හැමෝම කියවනවා නම් මේ දෙක ගොඩක් වටිනවා කියලා. මොකද මේ පොතෙන් ගන්න තියෙන දේවල් ගොඩයි. පොත චූටි වුණාට මේ පොතෙන් ගන්න තියෙන දේවල් නම් ගොඩයි. ඒ වගේම තමයි අපි හැමෝටම ජීවිතේ අවස්ථාවක් එනවා ගුරුවරයෙක් වෙන්න. වෘත්තියෙන් ගුරුවරයෙක් නොවනත් ගුරුවරයෙක් වෙනවා අපි කවුරු යම් යම් අවස්ථාවල. ඉතින් කාට හරි මොනවා හරි දෙයක් අපි උගන්වනවා. ඉතින් ඒ නිසා අපි කවුරුත් මේ පොත කියවලා තියෙන එක ගොඩක් වටිනවා කියලා හිතෙනවා. අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් මේ වගේ වීඩියෝ එකතු වෙන්න කැමති නම් මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න.